සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජනිත් මදුසංක නොහොත් පොඩිලැසි මෙරටට අද රැගෙන ආවේය. පොලිසිය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ සඳහා පිටත්ව ගොස් ඇති බවය. සැකකාර පොඩිලැසි නැමැත්තා නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එරට නීති කටයුතු අවසන් කොට සැකකරු මෙරටට බාර දීමට නියමිත ඇති අතර සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒමට නියමිත ඇතැයි පොලිසිය ප්‍රකාශ කරන ලදී. බරපතල ගණයේ අපරාධවලට මොහු සම්බන්ධ බවට මේ වන විට තොරතුරු රසක් අනාවරණය වී ඇත.